අද අපි කතා කරමු අපේ ජීවිත අපි වැඩ කරන විදිය මේ හැමදේම නිශ්ශබ්දවම වෙනස් කරන හැබැයි ඈට පේන්නේ නැති ලොකු විප්ලවයක් ගැන. ඒ තමයි ස්මාර්ට් වයරින් සිස්ටම්ස්. මේක නිකම්ම වයර් ටිකක් ගැන කතාවක් නං නෙවෙයි. එන්න අපි බලමු මේකේ ඇත්ත කතාව මොකක්ද කියලා. හරි. අපි කවුරුත් දැන් පාවිච්චි කරනනේ ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් ටීවී වගේ දේවල්. ඒත් කවදා හරි හිතුවද ස්මාර්ට් ගෙයක් කියන්නේ ඇත්තටම මොකක්ද කියලා? ෆෝන් එකෙන් ලයිට් එකක් දෙකක් ඔන් ඔෆ් කරපු පළියට ගෙයක් ඇත්තටම ස්මාර්ට් වෙනවද? අන්නේ ප්‍රශ්නෙට තමයි අපි අද උත්තර හොයන්නේ. හරිම සරලයි. ස්මාර්ට් වයරින් කියන්නේ හරියට ගොඩනැගිල්ලක ඩිජිටල් ස්නායු පද්ධතියක් වගේ දෙයක්. හිතන්නකෝ කරන්ට් එක, ඉන්ටර්නෙට්, සිකියුරිටි සිස්ටම්ස්, ඔටෝමේෂන් මේ ඔක්කොම එකම නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙලා හරියට අපේ ඇඟේ ස්නායු පද්ධතිය වගේ එකිනෙකා එක්ක කතා කර කර එකට වැඩ කරනවා. අන්න ඒකයි සංකල්පය. හොඳයි. එහෙනම් මුලින්ම අපි පටන් ගමු අපිට කිට්ටුම තැනින්. ඒ කියන්නේ අපේ ගෙදරින්. මේ තාක්ෂණීය ගෙදරකට ආවම කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ? ඇත්තටම මෙතනදී ප්‍රධාන ඉලක්ක තුනක් ගැන තමයි කතා වෙන්නේ. 1. ජීවිතේ ලේසි කරන එක. 2. ආරක්ෂාව වැඩි කරන එක. 3. අමාරුවෙන් හම්බ කරන සල්ලි ටිකක් ඉතුරු කරගන්න එක. ඉතින් මේ ස්මාර්ට් ගෙදරක හදවත වගේ වැඩ කරන කොටස් මොනවද? බලන්න. අපේ අර පරණ ට්‍රිප් ස්විච් එක තියෙන DB box එක වෙනුවට එනවා ස්මාර්ට් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකක්. එතකොට කොච්චර කරන්ට් එකක් පාවිච්චි වෙනවද කියලාත් බලා ගන්න පුළුවන්. Wi-Fi තිබ්බට ස්ථාවර වේගවත් කනෙක්ෂන් එකකට Cat6 වගේ කේබල් එකක් අනිවාර්යෙන් ඕනේ. ඊට පස්සේ තමයි අර ෆෝන් එකෙන් ඔන් ඔෆ් කරන ස්විච්, අපි කාමරෙන් ගියාම ලයිට් එක නිවෙන සෙන්සර් වගේ දේවල් එන්නේ. හිතන්නකෝ මේ ඔක්කොම එකට වැඩ කරද්දි ලැබෙන වාසි. ඔන්න ඔෆිස් එකට ගිහින් වැඩ. එකපාරටම මතක් වෙනවා අයියෝ AC එක ඔෆ් කරන්න අමතක වුණා නේද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එක අරන් එක ක්ලික් එකයි. වැඩේ ඉවරයි. එහෙම නැත්නම් හිතන්න නිවාඩුවට ගමනක් ගිහින්. ගෙදර කවුරුත් නැහැ කියලා හුරුන්ට chance එකක් දෙන්න බෑනේ. වෙකේෂන් මෝඩ් එක ඔන් කරාම ගෙදර කවුරු හරි ඉන්නවා වගේ ලයිට් ඔන් ඔෆ් වෙනවා. අන්න ඒ වගේ හැමදේම එකම තැනකින් පාලනය කරන්න ලැබෙන පහසුව තමයි මෙතන තියෙන නියම ගේම. හරි. දැන් අපි ගෙදරින් එළියට බහිමු. යමු ඊට වඩා ගොඩාක් ලොකු තැනකට. කර්මාන්ත ශාලාවකට. මෙන්න මේ තාක්ෂණයම හැබැයි මහ පරිමාණයෙන් ෆැක්ටරි එකදී කොහොමද වැඩ කරන්නේ? මෙතන දිනෙන් කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. මෙතන පහසුව නෙවෙයි වැදගත්. මෙතන වැදගත්ම දේ තමයි ඵලදායීතාවයයි ඔටෝමේෂන් එකයි. ෆැක්ටරි එකදී නම් කතාව වෙනස් ලෙවල් එකක. මෙතන තියෙන්නේ ගෙදර තියෙන සරල උපකරණ නෙවෙයි. ගොඩක් සංකීර්ණ බලවත් දේවල්. වැදගත්ම දේ තමයි PLC කියන එක. ඒ කියන්නේ Programmable Logic Controller. සරලවම මැෂින් එකට මොනවද කරන්න ඕන කොහොමද කරන්න ඕන කියලා අනදෙන ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මොලයක්. ඊට අමතරව මුළු ෆැක්ටරියම එක මොනිටර් එකකින් බලා ගන්න SCADA systems, අධික රස්නේ, පීඩනය වගේ දේවල් දරා ගන්න පුළුවන් heavy duty sensors. මේ ඔක්කොම අත්‍යවශ්‍යයි. අන්න ඒක තමයි වැදගත්ම කාරණය. මේ PLC කියන එක ඒක තමයි මුළු කාර්මික වයරින් සිස්ටම් එකේම මොළය වෙන්නේ. හිතන්නකෝ ලොකු මැෂින් ගොඩක් මිනිස්සුන්ගේ කිසිම මැදිහත් වීමක් නැතුව નિયમિત පිළිවෙලට තත්පරයට වැඩ කරනවා. අන්න ඒ මුළු ඔපරේෂන් එකේම වගකීම තියෙන්නේ මේ පොඩි උනට හරිම බලවත් උපකරණයට. ඇත්තරම කර්මාන්ත ශාලාවකට මේකෙන් ලැබෙන වාසි නම් මිල කරන්න බෑ. උදාහරණයක් ගමු. predictive maintenance. ඒ කියන්නේ මැෂින් එකක් කැඩෙනකම් බලන් ඉන්නේ නැතුව ඒකේ මොකක් හරි අවුලක් පටන් ගන්නකොටම සෙන්සර් වලින් ඒක අල්ලගෙන ඇලර්ට් එකක් දෙනවා. එතකොට ලොකු පාඩුවක් වෙන්න කලින් හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. හිතන්න ගෑස් ලීක් එකක් වගේ හදිසි අනතුරක් වුණොත් තප්පර ගානක් ඇතුළත මුළු සිස්ටම් එකම ඔටෝමැටික් ෂට්ඩවුන් වෙලා ජීවිත සහ දේපල දෙකම බේර ගන්නවා. මේ predictive maintenance වැඩ කරන විදිහ අපි සරලව බලමු. හිතන්නකෝ ලොකු මැෂින් එකක බෙයාරින් එකක් ගෙවිලා ඒකේ ভাইබ්‍රේෂන් එක පොඩ්ඩක් විතර වැඩි වෙනවා. මේක අපේ කනට හෙන්නවත් නැහැ. හැබැයි ස්මාර්ට් සෙන්සර් එකකට මේ පොඩි වෙනසක් අහුවෙනවා. ඒ ගමන්ම කන්ට්‍රෝල් රූම් එකට ඇලර්ට් එකක් යනවා. ඉතින් නඩත්තු ටීම් එකට පුළුවන් මැෂින් එක සම්පූර්ණයෙන්ම කැඩිලා නිෂ්පාදනයේ නතර වෙලා ලක්ෂ ගණක් පාඩු වෙන්න කලින් ගිහින් ඒක හදන්න. හරි. එහෙනම් දැන් වෙලාව හරි මේ සිස්ටම්ස් දෙක, ඒ කියන්නේ ගෙදර තියෙන එකයි ෆැක්ටරියේ තියෙන එකයි පැත්තෙන් පැත්ත තියලා බලන්න මොනවද මේ දෙකේ තියෙන ලොකුම වෙනස්කම් කියලා. ඇත්තටම මේ සම්පූර්ණ වෙනස එක වාක්‍යයකින් කියන්න පුළුවන්. ගෙදරදී අපේ ඉලක්කය පහසුව, ෆැක්ටරියේදී ඉලක්කය ඵලදායීතාව. අන්න ඒක තමයි කතාව.
මේ මූලිකම අරමුණේ තියෙන වෙනස තමයි අපි ඊළඟට කතා කරන අනිත් හැම වෙනසකටම මුල. මේ වෙනස්කම් ටිකක් විස්තරාත්මකව බැලුවත් කතාව තවත් පැහැදිලි වෙයි. බලන්න, ගෙදරක පාවිච්චි වෙන්නේ වෝල්ට් 230 වගේ සාමාන්‍ය කරන්ට් එකක්. හැබැයි ෆැක්ටරි එකදී වෝල්ට් 400 ඉන්නන් කිලෝවෝල්ට් 11කටත් වඩා වැඩි වෙන්න පුරුවන්. අපි ගෙදරදී ෆෝන් ඇප් එකකින් හඬින් පාලනය කරද්දී ෆැක්ටරි එකේ වැඩේ කරන්නේ අර අපි කතා කරපු PLC, SCADA වගේ සංකීර්ණ සිස්ටම්ස්. ඒකින් මේ හැමදේම එක්ක වියදම දිහා බැලුවම එකක් සාපේක්ෂව අඩුයි, අනික ලොකු ආයෝජනයක්. අහසට පොළොව වගේ වෙනසක් තියෙන්නේ. හොඳයි. ඉතින් මේ අපි කතා කරපු හැම දෙයකින්ම අපි අරගෙන යන්න ඕන ප්‍රධානම පණිවිඩය මොකද්ද? මෙන්න මේකයි වැදගත්ම දේ. ස්මාර්ට් වයරින් චේන්ඩි කඩෙන් ගිහින් ගන්න පුළුවන් එක පෙට්ටියක්වත් එක උපකරණයක්වත් නෙවෙයි. ඒක සංකල්පයක්. අවශ්‍යතාවය අනුව ඕනම විදියකට වෙනස් කරගන්න පුළුවන් නම්‍යශීලී දෙයක්. බලන්න, පොඩි ගෙදරක පහසුව වෙනුවෙන් පාවිච්චි කරන මූලධර්මම තමයි අතිවිශාල ෆැක්ටරි එකක ඵලදායීතාවය සහ ආරක්ෂාව වෙනුවෙන් ඊට වඩා ලොකු පරිමාණකින් යොදාගන්නේ. අන්න ඒක තමයි මේකේ තියෙන නියම බලය. ඉතින් අවසාන වශයෙන් මෙන්න මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. අද අපි කතා කළේ ගෙදර ගැනයි, ෆැක්ටරිය ගැනයි. හැබැයි මේ තාක්ෂණය තව තවත් දියුණු වෙද්දී අපේ මුළු නගර, ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම්ස් හැම දෙයක්ම මේ විදියට එකිනෙකට සම්බන්ධ වුණොත් අපේ ලෝකය කොයි වගේ තැනක් වෙයිද? ඒක තවත් කොච්චර ස්මාර්ට් වෙයිද? අනේ කුතුහලයත් එක්ක තමයි අපි අද මේ කතාව අවසන් කරන්නේ.